ඉතින් පුතේ සුබ දවසක් සියලුම දෙනාට. අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයෙන් අලුතින්ම නෝටිස් එකක් ඉදිරිපත් කරා CS සිලබස් චේන්ජ් එක ගැන. ඉතින් මේ අලුත්ම නෝටිස් එකේ මොනවද ඉදිරිපත් කරේ කියලා කතා කරන්න තමයි අද අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පුතාලා සමහරක් විට දැනටම දන්නවා ඉතින් මේ අලුත් නෝටිස් එකේ මොනවද ඉන්ක්ලූඩ් වෙලා තිබ්බේ කියලා. ඉතින් මේ අලුත්ම නෝටිස් එකෙන් පුතේ කරලා තියෙන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය දැනට ප්ලෑන් කරලා තිබුණ එක්සැමිනේෂන් මාස 6ක කාල සීමාවකට පෝස්ට්පෝන් කරපු එක තමයි මේ අලුත් නෝටිස් එකෙන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැනට අපි ප්ලෑන් කරලා තිබුණේ පුතේ දැනට පවතින පරණ සිලබස් එක යටතේ ඔයාලට එක්සැමිනේෂන් කරන්න පුළුවන් අගෝස්තු මාසය දක්වා පමණයි. හැබැයි මේ අලුතින්ම ආපු නෝටිස් එකෙන් ඒක දීර්ඝ කරලා තියෙනවා අගෝස්තු ඉඳලා 2026 පෙබරවාරි මාසය දක්වා. ඒ කියන්නේ ඔයාලට පරණ සිලබස් එක යටතේ 2026 පෙබරවාරි මාසය දක්වා එක්සැමිනේෂන් කරන්න පුළුවන්. 2026 පෙබරවාරි මාසය දක්වා එක්සැමිනේෂන් කරන්න පුළුවන්. අලුත් සිලබස් එක යටතේ මුල්ම එක්සැමිනේෂන් එක තියෙන්නේ පුතේ 2026 මාර්තු වල. 2026 මාර්තු වල. මේක පුතේ කලින් ප්ලෑන් කරලා තිබුණේ 2025 සැප්තැම්බර් එක්සැමිනේෂන් තියන්න අලුත් සිලබස් එක යටතේ. හැබැයි මේ අලුතින්ම ආපු නෝටිස් එකෙන් ඒක කල් දාලා තියෙනවා 2026 මාර්තු දක්වා. ඒ කියන්නේ අපි සරලවම කිව්වොත් එහෙම පුතාට ලොකු chance එකක් හම්බෙලා තියෙනවා දැනට පවතින පරණ සිලබස් එක යටතේ සම්පූර්ණ විෂයන් ටික ඉවර කරගන්න. දැන් අපි ඉන්නේ අප්‍රේල් මාසේ ඉඳලා 2026 පෙබරවාරි දක්වා මාස 10ක කාල සීමාවක් තියෙනවා. ඉතින් බිස්නස් ලෙවල් හදාන ළමයින්ට පුළුවන් දැනට පවතින සිලබස් එක යටතේ ඉතා විශාල සබ්ජෙක්ට් ප්‍රමාණයක් ඉවර කරගන්න. මොකද මාස 10ක කාල සීමාව පුතේ ඔයාලට ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම එන්රිච් බිස්නස් ස්කූල් ආයතනය 2025 අගෝස්තු මාසෙදී ඔයාලට අලුත් සිලබස් එක යටතේ ක්ලාසස් පටන් ගන්නවා. ඒ කියන්නේ ළමයෙක් හිතනවා නම් මම අලුත් සිලබස් එක යටතේම ක්ලාසස් වල ජොයින් වෙනවා කියලා ඒ ළමයින්ට පුළුවන් 2025 අගෝස්තු මාසෙදී එන්රිච් බිස්නස් ස්කූල් ආයතනයත් එක්ක ජොයින් වෙන්න අලුත් සිලබස් එකට. 2025 අගෝස්තු වල අපි ක්ලාසස් පටන් ගන්නවා අලුත් සිලබස් එක යටතේ 2026 තියෙන මාර්තු එක්සැමිනේෂන් ටාගට් කරලා. එතකොට පුතේ ඔයාලට අයිඩියා එකක් එන්නේ නැති මේ අලුත් නෝටිස් එකෙන් මොකක්ද උනේ කියලා. අලුත් නෝටිස් එකෙන් උනේ දැනට ප්ලෑන් කරලා කරන්න තිබ්බ එක්සැමිනේෂන් මාස 6කින් කල් දාපු එක. රයිට්? හරි පුතේ අපි ඊගාවට බලමු 2025 ජනවාරි මාසෙදී බිස්නස් ලෙවල් ආරම්භ කරපු ළමයින්ට මේ අලුත් නෝටිස් එකත් එක්ක සිදු වුණ බලපෑම මොකක්ද කියලා. 2025 ජනවාරි මාසෙදී බිස්නස් ලෙවල් ආරම්භ කරපු ළමයි දැනට බිස්නස් ලෙවල් හදාරමින් ඉන්නේ. ඒකට පුළුවන් බිස්නස් ලෙවල් 2 එකත් හදාරන්න. මොකද මාස 10ක කාල සීමාවක් තව ඉතුරු වෙලා තියෙනවා පරණ සිලබස් එක යටතේ එක්සැමිනේෂන් වලට මුහුණ දෙන්න. ඒ වගේම අපි එහා පැත්තේ මෙන්ෂන් කරලා තියෙනවා කොහොමද ඔයාලට එක්සැමිනේෂන් ලැබෙන්නේ මේ කියන පරණ සිලබස් එක යටතේ ඔයා සබ්ජෙක්ට් ෆිනිෂ් කරනකොට. රයිට්? එතකොට අපි ගත්තොත් එහෙම ඔයාලට පරණ සිලබස් එක යටතේ ෆයිනෑන්ෂල් ඇකවුන්ටින් විෂය ෆිනිෂ් කරන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් අලුත් සිලබස් එක යටතේ එන ෆයිනෑන්ෂල් රිපෝටින් කියන සබ්ජෙක්ට් එකේ එක්සැම්ෂන් එක ලබා ගන්න. රයිට්? ඒ වගේම ඔයාලට බිස්නස් මැත්ස් එකයි මැනේජ්මන්ට් ඇකවුන්ටින් එකයි ෆිනිෂ් කරන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් අලුත් සිලබස් එක යටතේ එන මැනේජ්මන්ට් ඇකවුන්ටින් සබ්ජෙක්ට් එකට අදාළ එක්සැම්ෂන් එක ලබා ගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් නම් බිස්නස් ලෝ එකයි බිස්නස් ටැක්සේෂන් එකයි ෆිනිෂ් කරන්න පරණ සිලබස් එක යටතේ ඔයාලට පුළුවන් බිස්නස් ෆන්ඩමෙන්ටල්ස් ලෝ ඇන්ඩ් ටැක්ස් කියන සබ්ජෙක්ට් එකේ එක්සැම්ෂන් එක ලබා ගන්න අලුත් සිලබස් එක යටතේ. ඒ වගේම පුතාලට පේනවා ඇති අපි ග්‍රීන් කලර් කරලා තියෙනවා සබ්ජෙක්ට් 5ක් පරණ සිලබස් එක යටතේ. දැන් අපි ඉන්නේ අප්‍රේල් මාසෙදී. ඔයාලට එක්සැමිනේෂන් තියෙනවා 2026 පෙබරවාරි වෙනකම්. එතකොට ඔයාලට පුළුවන් මේ කියන ග්‍රීන් කලර් කරලා තියෙන සබ්ජෙක්ට් 5 පරණ සිලබස් එක යටතේ ෆිනිෂ් කරන්න. එතකොට අපි එන්රිච් බිස්නස් ස්කූල් ආයතනයේ විදිහට ඔයාලට රෙකමන්ඩ් කරන්නේ ඔඩිට් සබ්ජෙක්ට් එක අලුත් සිලබස් එක යටතේ කරන්න කියලා. හේතුව තමයි අලුත් සිලබස් එක යටතේ පුතේ ක්ලාසස් අපි පටන් ගන්නවා 2025 අගෝස්තු මාසෙදී. එතකොට ඔයාලට පුළුවන් ඔඩිට් එකට ඒ අලුත් සිලබස් එකත් එක්ක ජොයින් වෙන්න. හේතුව තමයි ඔයා බැරි වෙලාවත් ඔඩිට් සබ්ජෙක්ට් එක පරණ සිලබස් එක යටතේ පර්චේස් කරලා 2026 පෙබරවාරි වෙන්න කලින් ඔයාලට ඔඩිට් සබ්ජෙක්ට් එක පාස් වෙන්න බැරි වුණොත් එහෙම ඔයාලට නැවත වාරයක් අලුත් සිලබස් එක යටතේ ඔඩිට් සබ්ජෙක්ට් එක පර්චේස් කරන්න වෙනවා. හේතුව තමයි ඔඩිට් සබ්ජෙක්ට් එකක් අමාරු සබ්ජෙක්ට් එකක්. ඒ නිසා පුතේ අපි එන්රිච් බිස්නස් ස්කූල් ආයතනයේ විදිහට ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මේ කියන සබ්ජෙක්ට් පහ ඔයා පරණ සිලබස් එක යටතේ සිදු කරන්න. ඔඩිට් සබ්ජෙක්ට් එක නව විෂය නිර්දේශය යටතේ ෆිනිෂ් කරන්න. එතකොට මේ කියන ග්‍රීන් කලර් කරලා තියෙන සබ්ජෙක්ට් එක ඔයාලට ඉවර කරන්න පුළුවන් නම්
ඉතා ඉක්මනින් ඔයාට පුළුවන් මාර්තු මාසයේ 2026 මාර්තු මාසයේ වන විට වරලත් ගණකාධිකරණ කෝස් එකේ 133ක් ෆිනිෂ් කරන්න. ඒ කියන්නේ අපි සරලව කිව්වොත් එහෙම ඔයාට පුළුවන් වරලත් ගණකාධිකරණ ආයතනයේ තියෙන ලෙවල් 3න් සම්පූර්ණ එක ලෙවල් එක ෆිනිෂ් කරන්න 2026 මාර්තු වෙනකොට මෙන්න මේ කියන ප්ලෑන් එකට ගියොත්. ඒ කියන්නේ පරණ සිලබස් එක යටතේ ඔයා සබ්ජෙක්ට් 5ක් ඉවර කරනවා සහ අලුත් සිලබස් එක යටතේ ඔයා එක සබ්ජෙක්ට් එකක් ෆිනිෂ් කරනවා. අලුත් සිලබස් එක යටතේ අපි ක්ලාසස් පටන් ගන්නවා අගෝස්තු මාසෙදී. අගෝස්තු මාසයේ අපි පටන් ගන්න ක්ලාස් එකට ඔයාට පුළුවන් ඔඩිට් ඇන්ඩ් සබ්ජෙක්ට් එක පර්චේස් කරන්න. එතකොට ඔඩිට් සබ්ජෙක්ට් එක පර්චේස් කරනවා අලුත් සිලබස් එක යටතේ. අනිත් සියලුම සබ්ජෙක්ට් ඔයා පර්චේස් කරනවා අnder ඕල් සිලබස්. ඒ කියන්නේ කරන්ට් සිලබස් එක යටතේ ඔයා අනිත් සබ්ජෙක්ට් පහක් පර්චේස් කරනවා. ඉතින් මේ කියන ප්ලෑන් එකට ඔයා වැඩ කරොත් එහෙම ඔයාට ඉතා ඉක්මනින් වරලත් ගණකාධිකාරීවරයෙක් වීමේ හැකියාව සහ සම්භාවිතාව ඉතා ඉහළයි. ඉතින් මීට අමතරව ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මේ අලුත් නෝටිස් එක ඔබට බලපාන්නේ කොහොමද කියලා ඔයාලට පුළුවන් WhatsApp message එකක් හෝ call එකක් අරන් අපෙන් දැනගන්න කොහොමද ඔබට මේක බලපාන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔයාලට clear idea එකක් එන්නේ නැති මේ අලුත් නෝටිස් එක ඔයාලට කොහොමද බලපාන්නේ කියලා. ඉතින් නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන අපේ දුව දරුවන් සියලුම දෙනාට සුබ දවසක්.